හැලෝ අද අප්‍රේල් 15 මොනවද හදන්නේ කියලා නේ බැලුවේ. හදන්න ඉතින් තම්නේල් එකේ තියෙන දේ තමයි. ඔව් ඉතින් බිස්කට් පුඩින් තමයි හදන්නේ. ඉන්න ඉතින් කයියක් දාගෙන අපි මේ ටික හදමු. ඕන කරන දේවල් ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. සහ මේ වීඩියෝ එකේ කොහෙන් හරි තැනකින් ඩිස්ප්ලේ වෙයි. ඒක බලන්න. ඊට පස්සේ ඉතින් කියන්න එපා මේක රස නැහැයි හරියට ආවේ නැහැයි කියලා. හොඳේ? හරියට බලාගෙන ඉන්න මොකද්ද මේ කරන්නේ කියලා. මේ බටර් එක ෆ්‍රිජර් එකෙන් එළියෙන් තියලා තියන්න ඔයා හදන්න විනාඩි 15කට 20කට විතර කලින්. මොකද මේක පොඩ්ඩක් සොෆ්ට් එකට ඕනි. ගල් ගෙඩිය වගේ මේක මික්ස් කරන්න බෑනේ. ඔයාලටත් තේරෙනවනේ ඉතින්. මේක මේ හෑන්ඩ් මික්සර් එකකින් මික්ස් කරගත්තට කමක් නැහැ. නැත්තම් බීට් එකක් දෙනවා නම් ඔයාලට බීට් එකෙන් මික්ස් කරන්නත් පුළුවන්. නැත්තම් මේ වගේ හෑන්ඩ් මික්සර් එකෙන් මේක පොඩ්ඩක් අපි දිය කරගන්න ඕනේ. ගොඩාක් දිය කරගන්න ඕනේ මේ වගේ තිබ්බනම් ඇති. ඊට පස්සේ ඉතින් මම මේ දාන්න ඉතින් අයිසින් සුගර්. ඔයාලත් ඒ වගේ දාන්න. හැබැයි මම මේකේ ප්‍රමාණයන් දාලා තිබ්බට ඕගොල්ලෝ ඔයාලගේ රස අණුව දාන්න මම එහෙම අර අනුපාතයක් කියන්න දන්නේ නැහැ. ඔයාලගේ රස අණුව ඉතින් දාගන්න. කොහොම හැදුවත් ඉතින් මේක නම් රසයි. හදලා බලන්න ඉතින්. ඒකයි මේ අයිසින් සුගර් එක ගන්න කලින් කැට වගේ ගොඩක් තියනවා නම් මේක පොඩක් හලලා ගන්න. මොකද නැත්නම් මේ කැට පිටින් දැම්මම මේක හරියට මික්ස් වෙන්නේ නැහැ. එතකොට කනකොට තනින් තන සීනි කැට අහු වෙනවා වගේ තමයි ඉතින්. රහ නෑනේ. ඒ නිසා මෙහෙම හලලා ගත්තාම මේක ලේසියි දාන්න. මේ ඊට පස්සේ කැට හිටින්නේ. ඒ නිසා මේක චුට්ට දාලා බීට් කරගන්න. සහ එකපාර දාන්න යන්න එපා ළමයි මේ අයිසින් සුගර් ඔක්කොම ටික. මන් දන්නේ ඉතින් ඇයි කියලා කියන දාන්න එපා. එහෙම තමයි හැම වීඩියෝ එකම තියෙන්නේ. මාත් ඉතින් දන්නේ නැහැ ඇයි කියලා කියන්නේ. මේ විදියට හදන්න. හරිද? ඉතින් කියන්න බලන්න ළමයි ඔයගොල්ලෝගේ අවුරුදු තත්ත්වේ. අවුරුදු සැමරුවද කොහොමද? ගම්වල ගියාද? අලුතෙන් ඇඳුම් ගත්තද? කොහොමද තත්ත්වේ? මේ ඔයාලගේ කම්පැනි වල වැඩ පටන් ගන්නේ කවද්ද ළමයි? අපේ නම් හෙට පටන් ගන්න. ඒ කියන්නේ 16. පුදුමයි. අපරාධ 15ක් වැඩ කරන්න තිබ්බ අපිට. කමක් නෑ ඉතින් ළමයි. කොහොමද ඉතින් ඕගොල්ලෝගේ වැඩ තත්ත්වේ? වැඩ කරනවද? වැඩ වැඩිද? අවුරුද්දට නිවාඩු හම්බුණාද ඉතින්? එහෙමත් නැති කට්ටිය ඇති ඉතින් ඇත්තටම. කමක් නෑ ඉතින් කොහොම හරි හැමෝම පරිස්සමින් වැඩ ටික කරගෙන ඉන්න ඕනි. හරිද? හරි. ඒකෙන් මේකෙන් අපි දැන් මේ මොනවද දැම්මේ? කොකෝවා පවුඩර්. හොඳයි මම මේස හැඳි දෙකක් පුරවලා අරගත්තා. මට හිතෙනවා ඒ ප්‍රමාණය ඇති කියලා. ඒ නිසා මම ඒ ටික දැම්මා. ඒක දාලා හොඳට මික්ස් එකක් දීලා. ඊට පස්සේ මම මේ දාන්නේ කිරි. මේක තමයි ළමයි මේකේ තියෙන බෙස්ට්ම පාර්ට් එක. ඔයාලා මේ කිරි එකට කෝපි හැන්දක් දාලා කවලම් කරලා ගන්නකො. පුදුම රසක් තියෙන්නේ ළමයි එහෙම ගත්තහම. ඕගොල්ලන්ට කැමති කිරි එකක් ගන්න ළමයි. හැබැයි ඒ ගන්න කිරි එකට කෝපි හැන්දක් චුට්ටක් දාලා බලන්න. පුදුම රසක් එන්නේ ඒකට. ඒකෙන් තමයි මේක මාර විදියට රස වෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ දැන් අයිසින් එක අපි හදාගෙන තියෙන්නේ. ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන් අයිසින් සුගර්. දැන් ඉතින් තියෙන්නේ ඇසෙම්බල් කරගන්න තමයි ඉතින්. බිස්කට් ලේ එකයි චොක්ලට් ලේ එකයි දාලා. ඒකේ බිස්කට් එක මම පොඟවන්නේත් අර කිරි කෝපි එකේම තමයි. එහෙම ගත්තාම මේ බිස්කට් එක මාරම රසයි ළමයි. මං කියනවට මෙහෙම හදන්නකෝ. මේකේ අර බිස්කට් ලේ එක දානකොට මැද හිස්තැන් වගේ තියෙනවා නම් ඒවට බිස්කට් කඩලා කොහොම හරි දාන්න අස්සට. මොකද මේකේ අයිසින් එක ගොඩාක් වැඩි වුණොත් කන්න අමාරුයි. මොකද චොක්ලට් ගතිය වැඩිනේ. අපිට ඕනේ බිස්කට් තමයි මේකේ රසම පාර්ට් එක කරගන්න. ඒ නිසා අර හිස්තැන් වලට මොනවා හරි තියෙනවා නම් ඉතින් මොකක් හරි කරලා ෆිල් කරගන්න. අර වගේ චූටි බිස්කට් කෑලි ගොබන්න. මාත් එහෙම තමයි මේකට දාලා හදලා තියෙන්නේ. එතකොට ඒක ගොඩක් රසයි මේකේ. එතකොට අයිසින් එක වැඩි වෙන්නේ නැහැනේ. ඒ නිසා මේ බිස්කට් එක ගොඩාක් කඩක් හැලෙන්නේ නැති වෙන්න පොඟවන්න නැතුව ලාවට වගේ බිස්කට් එක පොඟවල ඉක්මනට අරගෙන තියාගන්න. හොඳේ? තව දෙයක් මේ බිස්කට් ලේයර්ස් මැදට ඔයගොල්ලන්ට ඕනේ නම් චොක්ලට් චිප්ස් නැත්නම් නට්ස් වර්ග මොනවා හරි ආමන්ඩ් කැෂුස් මොනවා හරි තියෙනවා නම් එහෙම ඒ වගේ මොනවා හරි ඇඩ් කරගන්න පුළුවන්. මම නම් මොකෝත් දැම්මේ නැහැ. මේ වෙලාවේ ගෙදර තියෙන දේවල් ටිකෙන් විතරයි මේ ටික හැදුවේ. ඔයාලට තව රසට ඕන නම් ඒ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. හරිද? ඔයාලා හිතන විදියට කියන්න බලන්න මම මේ මාරියකට මොන මාරිද අරගෙන තියෙන්නේ කියලා. කෝල්ඩ් මාරිද? ටිකිරි මාරිද? හරියට කියන කෙනාට මම දෙනවා ඊළඟ වීඩියෝ එකේ මොනවා හරි දෙන්නම්. හොඳේ? හරි. දැන් තියෙන්නේ මේ ටික හොඳට ෆ්‍රිජ් එකේ දාලා තියෙන 1 night හරි නැත්නම් ඩීප් ෆ්‍රීසර් එකේ දාලා ගත්තත් කමක් නැහැ. පැය භාගයකට වගේ. ඊට පස්සේ තින් කන්න තමයි තියෙන්නේ. කොහොමද රස පාට? හැමදාම අවුරුදු නෑනේ ළමයි. ඔන්න එහෙම දා පාරට ඔයාලත් හදලා බලන්න. හරිද? එහෙනම් මං යනවා. බයි.